හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයාලගෙන් ගොඩක් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතාවේ අලුත්ම සිද්ධියක් ගැන කියන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ කතාව මහා පටලැවිල්ලක් කියලා. මොකද මේකලා හදන්නේ මේ මුළු පවුලම විනාශ කරලා දාන්න කියන එක ඔයාලා අපි හැමෝම දන්න කාරණයක්. ඇත්තටම ඉතින් මේකලා මේ රාජනායක පවුලෙන් පලි ගන්න තමයි හදන්නේ. ඉතින් ඒක අද ඊයේ පටන් ගනිපු එකක් නෙමෙයි. දිනෙත්මින්ට මීට අවුරුදු 2කට කලින් ඉඳලම දිනෙත්මින්ගේ ජීවිතය නැති කරන්න තමයි හැම වෙලේම මේකලාලා උත්සාහ අරගෙන තියෙන්නේ. ඒකේ එක හේතුවක් තමයි දිනෙත්මින් මීට කලින් යාළු වෙලා හිටපු ගෑනු ළමයා නැති උනේත් ඇක්සිඩන්ට් එකකින් කියන එක. ඒකත් මේකලාගේ සැලැස්මක් විදියට තමයි මේ වෙලාවේදී අපිට හිතන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔන්න ඊට පස්සෙත් මේ හංසනා දිනෙත්මින්ගේ හිතට ඒ කියන්නේ දිනෙත්මින්ගේ ජීවිතයට එන එක නවත්තන්නත් මේකලා උත්සාහ ගන්න ඒක නිසාම තමයි. අන්න ඒ අතීතය මතක් කරලා තමයි දිනෙත්මින් ආයිත් ඒ අතීතයටම ඇදලා දාන්න හදන්නේ. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් විදියට ඔන්න මේ කතාවේ තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි මනතුංග. මනතුංග කියන්නේ මේ කතාවේ මේකලා මේ කන පිට ගහපු හැම දෙයකම මුල. ඒ කියන්නේ මේ දිනෙත්මින්ගේ හඳහන බලලා කියපු හැම දෙයක්ම බොරු විදිහට කියන්න කියලා මේකලා කියලා තියෙන්නේ මේ මනතුංගට. ඉතින් මේ මනතුංගගේ මේ කියමනත් එක්ක තමයි මේ පවුල නැති වෙලා තියෙන්නේ කියන එක හිතන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. එදා දිනෙත්මින්ගේ කලින් යාළු වෙලා හිටපු ගෑනු ළමයා ඇක්සිඩන්ට් එකෙන් නැති වෙන්නත් හේතුව ඒක කියලා තමයි අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් මනතුංගට හොඳටම තේරුම් යනවා මෙතන සිද්ධ වෙන දේ. ඒක නිසාම තමයි මනතුංග මේකලාලගේ තාත්තගේ ගෙදරින් හොරාට පැනලා ඇවිල්ලා කොහොම හරි දිනෙත්මින්ගේ පුංචි අම්මා මුණ ගැහෙන්න හදන්නේ. ඉතින් ඒකෙදී අපිට හිතන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙන්න මේ මනතුංග දිනෙත්මින්ගේ පුංචි අම්මා මුණ ගැහුණට පස්සේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම මනතුංග දිනෙත්මින්ගේ පුංචි අම්මට කියනවා. ඒ කිව්වට පස්සේ මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා දිනෙත්මින්ගේ ජීවිතයට ආලෝකයක් එයි කියලා අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ දේ ගැන වැඩි දුරට දැනගන්න තව දුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.